අයිබෝන් යාළුවෝ සියලු දෙනාටම මම මීට පෙර වීඩියෝ එකක් කරා කොහොමද Google Earth Pro වලට එක පාට අංකයක් එහෙම නැත්නම් එක කෝඩිනේට් එකක් ඇතුළත් කරගන්න ආකාරය පිළිබඳව. දැන් ඔයාලට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපිට හම්බ වෙන data sheet එකක් එහෙම නැත්නම් කෝඩිනේට් විශාල ප්‍රමාණයක් තියෙන data sheet එකක් Google Earth Pro වලට ඇතුළත් කරගන්නේ. මේකට මම මුලින්ම අන්තර්ජාලයෙන් ලබාගත් උදාහරණයක් විදිහට අන්තර්ජාලයෙන් ලබාගත් Excel sheet එකක් පාවිච්චි කරනවා. Excel sheet එක මම ඕපන් කරලා පෙන්නන්නම්. මේකේ තියෙනවා ශ්‍රී ලංකාවේ නගර එහෙම නැත්නම් ටවුන් වල ලබාගත් පාඨාංක දක්වන data sheet එකක්. මේ data sheet එකේ විස්තර කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. සිටි එකේ නම, lat කියලා තියෙනවා longitude එක, LNG කියලා තියෙනවා longitude එක. ඊට අමතරව country, ISO 2 ඒ විදිහට population මේ ආදී වශයෙන් විස්තර ඇතුළත් කරලා තියෙනවා. මේම ඇතුළත් කරලා තියෙන data sheet එක මේ ආකාරයෙන්ම අපිට Google Earth Pro වලට ඇතුළත් කරගන්න හැකියාවක් නැහැ. මේ data sheet එක අපි CSV ෆයිල් එකක් විදියට මේක සේව් කරගන්න ඕන. ඒක අපි කරන්නේ ෆයිල් වලට ගිහිල්ලා save as වලට ගිහිල්ලා අපි සේව් කරන ස්ථානය මෙතනින් තෝරන්න ඕන. මම ඒ ස්ථානය තෝරනවා. මේ ස්ථානේ තේරුවාට පස්සේ මෙතන save as type කියලා තියෙනවා. මේ save as type කියන තැන අපි වෙනස් කරන්න ඕන CSV, delimited කියන මෙන්න මේ type එකට අපි type එක තෝරන්න ඕන. මේක තෝරලා මම අර කලින් save කරපු එකක් මෙතන පෙන්නනවා. මම ඒ නිසා මේක මේ විදිහටම rename වෙන්න නම තියලා මෙතන save දෙනවා. save දුන්නාට පස්සේ මේක save වෙනවා. හැබැයි මේක close කරන්න ගියාට පස්සේ සමහර වෙලාවට අපේ message එකක් අහනවා yes කරන්නද save කරන්නද මේ ආකාරයෙන්ම CSV එකක් විදිහට save කරලා තියන්නද කියලා. ඒ එන message සියල්ලම yes දීලා save දෙන්න. ඊට පස්සේ අදාළ Excel sheet එක CSV එකක් විදිහට save වෙනවා. අනතුරු අපි Google Earth Pro එක open කරගෙන Google Earth Pro වලට අපි මුලදී අපි සකසාගත්ත CSV ෆයිල් එක import කරගන්න ඕන. මේ CSV ෆයිල් එක import කරගන්න ආකාරය අපි දැන් බලමු. Google Earth Pro open වුණාට පස්සුව අපි එහි ෆයිල් වලට ගිහිල්ලා open යනවා. open ගියාම අපි කලින් save කරගත්ත location එක තියෙන CSV ෆයිල් එක තෝරන්න ඕන. මම ඒක තෝරනවා. හැබැයි අපි location එක තේරුවාට අපිට මෙතන CSV ෆයිල් එකක්වත් මුකුත් පෙන්වන්නේ නැහැ. හරි. ඒකට අපි කරන්නේ මෙතන file name කියන තැන ඉදිරියේ අපි තියනවා Google Earth කියලා bracket ඇතුලේ KML, KMZ ආදී වශයෙන් තියෙනවා. මෙන්න මේ තියෙන icon-ඒ ඊතලය සලකුණ තියෙන තැන අපි mouse pointer එක අරන් ගිහිල්ලා click කරන්න ඕන. click කරාම මේ විදිහට පහළට menu එකක් පහළට දිස් වෙනවා. මේ වෙන menu එකේ පහළම තියෙනවා all file කියලා. all files කියන තැන අපි click කරලා එතන all files කියන එතන add කරන්න ඕන. add කරලා අපි ඉස්සලා හදාගත්ත CSV file එක තියෙනවා. ඒ CSV file එක මේකට add කරගන්න ඕන. හරි මම දැන් ඉස්සලා හදාගත්ත CSV file එක add කරගන්නවා මේකට. ඒක උඩ click කරලා open දෙනවා. මේ විදිහට open දුන්න ගමන් අනිවාර්යෙන් අපේ මේ වගේ message එකක් open වෙනවා. dialog box එකක්. මේ dialog box එකේ පහලින් අපි add කරන CSV file එකේ තියෙන details ටික පෙන්නනවා. මේ ආකාරයෙන් මේක මේ විදිහටම තියදී අපි next කරනවා. next කරාම ඊළඟට එන dialog box එකේ අපෙන් අහනවා select latitude longitude field කියලා. අපි ඉස්සෙල්ලා හදාගත්ත Excel sheet එකේ latitude longitude කියලා field එකක් තිබුණා. එහෙම නැත්නම් අපි ඇතුළත් කරගෙන තිබ්බා. ඒ දෙක මෙතනට select කරන්න ඕනේ. අදාළ latitude වලට latitude සහ longitude වලට longitude. latitude කියන එකට මම
LAT කියන ෆීල්ඩ් එකත් longitude වලට LNG කියන ෆීල්ඩ් එකත් තෝරලා next කරනවා. මේන මැසේජ් එකත් මේ විදිහට තියෙන මේවා මොකුත් වෙනස් කරන්න එපා. තියලා මේක finish කරන්න. finish කරාම මේ විදිහට අපෙන් මේ style template එක මේ විදිහට add කරන්න තියලා යනවා. yes කරන්න. yes කරාම මේන මැසේජ් එකත් okay කරලා මෙතන අපිට තෝරන්න පුළුවන් අපි ඇඩ් කරන data sheet එකේ තියෙන තොරතුරු කොයි විදිහටද Google Earth එකේ display කරන්න ඕන කියන එක ගැන. එතෙන්දී අපි ඇතුළත් කරන තොරතුරු වලට යම්කිසි නමක්, ඉලක්කමක් කුමක් හෝ ඇතුළත් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අදාළ field එක මෙතනින් තෝරන්න ඕන. මම ඒකට මෙතන තෝරනවා set name field කියන තැනට city කියන field එක මට පෙන්වන්න ඕනේ මේ කොලම්බෝ කියන අදාළ ලොකේෂන් එකට කොලම්බෝත් මොරටුව කියන ලොකේෂන් එකට මොරටුවත් මහරගම කියන ස්ථානයේ මහරගමත් ආදි වශයෙන් මට ඩිස්ප්ලේ කරගන්න ඕනේ. ඒ නිසා මම මේ ෆීල්ඩ් එක තෝරනවා. අපිට මෙතන කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. මම සුදු පාට තියෙන්නේ. මම මේ කලර්ස් වෙනස් කරගන්නවා රතු පාටට. රතු පාට තෝරලා ඕකේ කරලා අයිකන් එක වෙනස් කරගන්න පුළුවන්. මම අයිකන් එකත් වෙනස් කරගන්නවා. මේ ආදී විදිහට මේ ටිකත් වෙනස් කරගෙන ඕකේ කරනවා. ඕකේ කරගත්ත පසුව මේ විදිහට අපිට මැසේජ් එකක් කරනවා ටෙම්ප්ලේට් එක සේව් කරන්නද කියලා. මම කලින් සේව් කරපුවා තියෙන නිසා මම ඒක රීප්ලේස් කරනවා. yes දෙනවා. හරි. මේ විදිහට ඇඩ් වෙනවා. ඇඩ් වුණාට අනිවාර්යයෙන්ම Google Earth Pro වල අදාළ layer එකේ ටික් එක ඔන් කරන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හරි. මම ඒකේ ටික් එක ඔන් කරනවා. ඔන් කරාම මෙන්න මේ ආදී වශයෙන් අදාළ ලොකේෂන් වල අදාළ ටවුන් වල අදාළ ග්‍රිඩ් ටික මේ විදිහට ප්ලොට් වෙනවා. දැන් ත්‍රිංකුමලී කියන තැන ත්‍රිංකුමලී කියන නේම් එක වැටලා තියෙනවා. ඒකට අදාළ විස්තර ටික අපිට ඒක උඩ ක්ලික් කරාම මේ වගේ ලබා ගන්න පුළුවන්. ඒකේ තිබුණ ෆීල්ඩ් එකේ තිබුණ විස්තර ටික මේ විදිහට ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම අපි තව එකක් බලමු මන්නාරම්මලෙත් මේ විදිහට අපිට අදාළ විස්තර ටික ලබා ගන්න පුළුවන් සහ මම ඇඩ් කරේ රතු පාට අදාළ පින් එක සහ ඒකේ නම ඇතුළත් වෙන්න ඕනි කියලා දුන්නා. ඒ විදිහටම ඒ විස්තර ටික ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට හම්බ වෙන ලොකු data sheet එකක තියෙන data එකක් Google Earth Pro වලට ඇතුළත් කරගන්නේ. අනිවාර්යෙන් මේකේ මතක තියාගන්න ඕන කාරණාවක් තමයි අපිට ඇතුළත් කරන්න පුළුවන් WGS84 කියන coordinate system එකෙන් විතරයි අපිට මේක ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ data sheet එකක තියෙන coordinate පිළිබඳව අපි අවධානයෙන් අනිවාර්යෙන් බලන්න ඕන. වෙන කුමක් හෝ coordinate system එකෙන් අපිට අදාළ තොරතුරු ලබා දීලා තිබුණොත් අපි ඒක WGS84 coordinate system එකට මාරු කරගන්න ඕන. හරි. මේ වගේ කඳවල ශ්‍රී ලංකා හෝ SLT99 හෝ වෙනයම් coordinate system එකෙන් ලබා දීලා තියෙන coordinate එකක් විශාල coordinate ප්‍රමාණයක් අපි එකවර කොහොමද WGS84 වලට මාරු කරගන්නේ? එහෙම නැත්නම් ඒ වගේ එකක් කන්වර්ට් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මම ඉදිරියේදී වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එකත් බලන්න. මගේ යාළුවෝ සියලු දෙනාගෙන් තවදුරටත් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ වෙන විටත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉදිරියටත් මේ වගේ GIS සම්බන්ධ වීඩියෝ දිගටම අරගෙන එනවා. ඒ නිසා දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්.